ඔන්න ටික්ටොක් කරනකොට මේ ඉස්සරහා ගෙදර ගෑණියෙක් ඉන්නවා මේ ගෑණිට අමාරුයිලු මං කව මැරියන් කියලා. මේ රෙදි හොදෝද ඉන්නවා මේකි. මේ පාරට මේ තණ්හා කරන හැටි කරේනේ. මේ තියෙන්නේ පස්සපැත්ත වීඩියෝ කරගන්නලු මං ටික්ටොක් කරනකොට අමාරුයිලු. හොඳද? ඔන්න දැන් මගේ වත්ත කපලා තියෙන්නේ. හරිද? මේ තියෙන්නේ ඔය මගේ ඉඩම. මේ තියෙන අර ගහ තියෙන රුපියල් 4000ක් දීලා අර ගහ කැපුවේ. ඒ ගහ කපනකන් සද්ද නොකර හිටියා. දැන් මේ කියනවා මේ පාර කපන එක නවත්තන්නලු. මේ මගේ වත්ත කපන එක නවත්තන්නලු. හරිද? උදේත් මේ මිනිස්සයාට කියලා මේ කපු වතු දාන්න එපා මේ පැත්තට කියලා. හරිද? ඔන්න දැන් මගේ වැට තියෙන්නේ මේ දැන් මේ ලොකු ප්‍රශ්නයක් තිබ්බනේ. දැන් පොලිසිය ගානෙත් ගියානේ. දැන් අර ගෑණි කියනවා මං ටික්ටොක් කරන එකට අමාරුයිලු. ඉතින් මං ඔන්න නීතියනෝයි පොලිසියනෝයි මං හැමෝම නිලධාරීන්ට මං ටික්ටොක් එක හැමෝටම කියනවා මෙන්න මෙයාට අමාරුයි නම් මං ටික්ටොක් කරන එක අනේ විසඳුමක් දෙන්නකො මෙයාට. මෙයාට විසඳුමක් දෙන්න. මොකද එයාට අමාරුයිලු මේ ගෙදරේ සුගන්ධි කෙනෙක් යාට අමාරුයිලු මං ටික්ටොක් කරන එක. ඉතින් මම දන්නේ මං කව මැරෙන්න කියලා. මං කව මැරෙන්න කියලා. මේ තියෙන දැන් මේකේ අතු ටික කපන්න බැරිලු ඈ. දැන් මේ ඒක LBC අත්තක්වත් කපන්න බැරිලු. ඒක LBC අත්තක්වත් කපන්න බැරිලු. පාර යන්න දෙන්න පුළුවන්ලු. ඒක අත්තක්වත් කපන්න බැරිලු. නිලධාරි දැන් පාදි සභාවනුත් ආවා. නිලධාරීන් ඒගොල්ලොත් කිව්වා කපන්න කියලා. දැන් මේ පහත් වෙලා දැන් මේක පාවිච්චි කරන් දුන්න පාරනේ. දැන් මේක තණ්හාව ඉරිසියාව දැන් ඉන්න බැරුව දැන් කෑ ගහ ගන්න ගත්තා. හරිද? දැන් මම පදිංචිට එනවනේ හෙට අනිද්දා. හරිද? මේ තියෙන තනිකර කැලේ. හරිද? දැන් මේ තනිකර වැට වවලා තියෙන කැලේට මේ බානක මේ අතු පහත් වෙලා තියෙන පහත් තිල්ල දැන් මේ අතු අල්ලන්නවත් එපාලු ඈ. දැන් මේවට නීතිය පොලිස්පති උතුමා ගාවට හරි මේ වීඩියෝ එක ෂෙයා කරලා ගිහිල්ලා මේක සම්පූර්ණ මෙන්න මෙතන තමයි තියෙන්නේ අර කුණු කොට තියෙන්නේ. ඔතන තමයි තියෙන්නේ පොදු ටැප් එක. ඒකට මේ වැටවල අල්ලගත්තේ. ඉතින් මට වතුර ඕනේ. ඒ හින්දා මේ ප්‍රශ්නේ ඕගොල්ලෝ ෂෙයා කරන්න පුළුවන් තරම්. මට මේ අර ඇතුලේ තියෙන මගේ පොදු ටැප් එක තියෙනවා එතනින් මට වතුර ගන්න ඕනේ. ඒ හින්දා මේ වැට සම්පූර්ණම මේ පාරෙන් ගහලා තියෙන වැට සම්පූර්ණ හරි නීතියක් ඇවිල්ලා මේ ඉඩම මැනලා මේකේ මේ වැට අයින් කරලා ඩෝසර් කරලා මට පාර දෙන්න. මොකද අපිට රණ්ඩු වෙන්න බෑ මිනිස්සුත් එක්ක. මේ ගෑනිට ඉරිසියයිලු. මෙන්න මේ අර සුගන්ධි කියන ගෑනිට ඉරිසියයිලු. මම මේ ටික්ටොක් කරනවට ඉතින් මේ මට කරන්න දෙයක් නෑ ඒකට. මේ මගේ වත්ත තමයි සුද්ධ කරන්නේ. මේක තමයි මගේ ඉඩම. මේ තියෙන්නේ මගේ ඉඩම. දැන් පේනවනේ අස්පන අපිට රුපියල් 4000ක් දීලා ගහක් කපන්න බෑනේ කාගේවත් වත්තක. දැන් ගහ කපලා කොටේ දාද්දිත් දැන් දවස් දෙකක් තිස්සෙන් මෙතන කපනවා. දැන් කියනවා තියාගෙන මේක අල්ලන්න එපාලු. කොහමද මේගොල්ලෝගේ මේ ඉරිසියාව? ඈ? මේක ඉරිසියාව පුදුම දැන් හෙටයි දැන් එනවනේ. මේක තමයි ඉරිසියාව. එන්නම් ඔන්න ඕගොල්ලන්ට මම ෂෙයා කරන්න කියලා කියනවා මේක.